Geliyorsa o da senden gelsin. Bütün hayallerim yandı yokuşlarda. හයි හයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවයි කියලා මං හිතනවා. ඉතින් අද අපි මේ හදන්නේ ලස්සන බ්ලූ කලර් ribbon rose flower bouquet එකක්. එහෙනම් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. හරි යාළුවනේ, දැන් මම රිබන් ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් තියන්නේ අපිට මේ රිබන් ටික ගානට පුච්ච ගන්න. මේ වීඩියෝ එක බලන අය මට කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මෙතන කපපු රිබන් ඔක්කොම කීයක් විතර ඇති කියලාද? බලන්න ඔයාලට හිතන ගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි යාළුවනේ, මම දැන් රිබන් ටික ඔක්කොම පුච්චගෙන ඉවරයි. දැන් තියන්නේ අපිට රෝස මල්ලේ පෙත්ත හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම රිබන් රෝස් වල මල් පෙත්ත හදාගන්නේ. හරි යාළුවනේ, අපි දැන් මල් පෙති ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මල් පෙති ටික එකින් එක සෙට් කරන්න. ඉතින් යාළුවනේ, මට කස්ටමර් කිව්වේ බ්ලූ කලර් එකෙන් රිබන් රෝස් 30ක ලස්සන ෆ්ලවර් බොකේ එකක් හදලා දෙන්න කියලා. ඔයාලා හිතන විදිහට මේ ෆ්ලවර් බොකේ එකට මං කීයක් ප්‍රයිස් කියන්නේ නැද්ද? බලන්න ඒකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මං අවසාන ෆොටෝ එකේ දාලා තියෙනවා ෆයිනල් අවුට්පුට් එකයි මගේ ප්‍රයිස් මගේ ෆෝන් නම්බර් හැම එකක්ම දාලා තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් බලන් ඉන්න. ඔන්න ඉතින් දැන් තියන්නේ අපිට රෝස මල හදාගන්න. වීඩියෝ එකේ අවසානය වෙනකම් රැඳෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මම. ඉතින් යාළුවනේ, පුංචි දෙයක් කියන්න හිතුණා. මම මේ වීඩියෝ එක කරන්නේ YouTube එකටයි මගේ FB page එකටයි දෙකටම දාන්න පුළුවන් විදිහට. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මගේ FB page එකෙන් නම් අමතක නොකර මගේ FB page එකත් follow කරගෙනම යමු. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මගේ YouTube channel එකෙන් නම් අමතක නොකර YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරගෙනම යමු. ඉතින් යාළුවනේ, අපේ ෆ්ලවර් බොකේ එක තවත් ලස්සන කරගන්න මං කරන්නේ මේ රෝස මල් වලට ග්ලිටර් පවුඩර් ඇඩ් කරන එක. ඉතින් යාළුවනේ, බ්ලූ කලර් ග්ලිටර් පවුඩර් එක හැමතැනම විසිරිලා වගේ යන්න ඕන නිසා මං කරන්නේ මේ මුළු මලේ සම්පූර්ණයෙන්ම ගම් ගා ගන්න එක. ඊට පස්සේ මම පින්සලක් ගන්නෙ නැහැ. මේක මම ඇඟිල්ලෙන්ම තමයි මුළු මලම ගම් දාගන්නේ. ඔන්න යාළුවනේ, අපේ ෆ්ලවර් බොකේ එකේ වැඩවලින් සම්පූර්ණයෙන්ම 80%ක් විතරම වැඩ ඉවරයි දැන්. දැන් තියෙන්නේ අපිට ෆ්ලවර් බොකේ එක ගානට සෙට් කරගන්න එක. යාළුවනේ, මම මේකට අරන් තියෙන්නේ අපේ රිබන් වල රිජු පෝම් කෑලි දෙකක් එකට තියලා ඒක ෂෙලෝ ටේප් කරගෙන තියෙන්නේ. ඉතින් මම ඒකට තමයි අපේ රිබන් රෝස් මල් ටික සෙට් කරගන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි ඔක්කොම මල් ටික සෙට් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් අපිට රැපින් වැඩේ.
මේකෙදි යාළුවනේ රැපින් වලදී මම මුලින්ම රැපින් පේපර්ස් 4ක් අරගෙන එකක් උඩ එකක් තියලා විරුද්ධ පැත්තට මේ වීඩියෝ එකේ තියෙන විදිහටම අලවගත්තා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ මම පෙන්නනවා අන්න ඒ විදිහට පොඩි කට් එකක් දාගත්තා. ඊට පස්සේ අපේ ෆ්ලවර් බොකේ එක මැද්දෙන් තියලා නීට් කරලා අලවගත්තා. හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන විදිහට තේරෙනවා ඇති කියලා යාළුවනේ. ඔයාලට මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේවට රිප්ලයි කරන්නම්. හරි ළමයි දැන් තියෙන අපිට ෆ්ලවර් බොකේ එකේ පහළ කොටස හදාගන්න. ඒකෙදි මම රැපින් පේපර් එකක් අරගෙන ඒක හතරට කපා ගත්තා. හතරට කපාගෙන ඒකෙන් එක කෑල්ලක් අරගෙන මේ වීඩියෝ එකේ තියෙන විදිහටම ආයෙ නැවතත් දෙකට කපා ගත්තා. එතකොට අපි ඉතුරු වෙන සම්පූර්ණ ත්‍රිකෝණ කෑල්ලක් ඒක මේ වීඩියෝ එකේ තියෙන විදිහටම ලස්සනට නවා ගන්න ඕනේ. හරි යාළුවනේ දැන් අපේ ෆ්ලවර් බොකේ එකේ 90ක් වගේම වැඩ ඉවරයි. දැන් තියෙන අපිට පහළ කොටස නීට් කරලා අලව ගන්න එක. හරි යාළුවනේ දැන් තියෙන අපේ ෆ්ලවර් බොකේ එකේ අවසානම කොටස. මේ තියන්නේ ෆ්ලවර් බොකේ එකේ ෆයිනල් අවුට්පුට් එක. ලස්සනයි නම් කමෙන්ට් කරගෙන යමු.